ආයුබෝවන් ඔබ දැන් එක් වන්නේ ඔස්ට්‍රේලියාවේ අංක 1 සහ විශ්වාසනීයම සිංහල පුවත් විකාශය Max TV Newsroom සමගින් ප්‍රථමයෙන් සිරස්තල පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරන ශ්‍රී ලංකාව පූජිතට සහ හේමසිරිට මරණ දඬුවම් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකන්ට මොකද වෙන්නේ දේශපාලන පක්ෂ කියන කතා ගැන සැක 2025 දී ඡන්දය නොදුන් ඔස්ට්‍රේලියානුවන්ට වැඩ වරදී මැතිවරණ කොමිසමෙන් දැඩි තීන්දුවක් බදු වාර්තා හදන්න AI පාවිච්චි කළොත් වෙන දේ මෙන්න ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් රතු එලි ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන්ට එන පාරිභෝගික කොමිසම බැංකු සඳහා ඓතිහාසික තීන්දුවක් විස්තර සඳහා පිවිසෙන්න sataxconsultants.com.au වෙත සිහින මාලිගාවට පාර කියන තැන ශ්‍රී ලංකාවේ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හෙමසිරි ප්‍රනාන්දුට මරණ දණ්ඩනය නියම වී තිබෙනවා. ඒ 2019 වසරේ සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දැන් දැනම එම මනුෂ්‍ය ඝාතන වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනා මතයි. එම දෙදෙනා සාපරාධී ලෙස සිය වගකීම් පැහැර හැටි බවටයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දුව ලබා දී තිබෙන්නේ. හිටපු ආරක්ෂක ලේකම් හෙමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර මතය අනුව ඊයේ දින මරණීය දණ්ඩනය නියම වී තිබෙනවා. පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම රාජකාරිය පැහැර හැරීම සහ ඒ අනුව මනුෂ්‍ය ඝාතනයන්ට අනුබල දීම යන චෝදනාවන්ටයි ඔවුන් වැරදිකරුවන් වී සිටින්නේ. 2022 වසරේදී අදාළ නඩුවෙන් විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීරණය කර තිබූ අතර ඊට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනයක් ගොඩකොට තිබුණා. එම අභියාචනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝග අනුවයි මෙම නඩුවේ විත්තිය සාක්ෂි කැඳවීම යළි සිදු කෙරුණේ. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් සාපරාධී ලෙස වගකීම් පැහැරහරමින් පුද්ගලයන් 275 දෙනෙකුගේ මරණය සිදු කිරීම සහ 500කට ආසන්න පිරිසකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන්යි මොවුන්ට එරෙහිව චෝදනා නැගී තිබුණේ. එහිදී හිටපු ආරක්ෂකලේකම් හෙමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා 855ක් යටතේ අධිචෝදනා ගොනු කර තිබුණා. මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු හිටපු පොලිස්පති වෙත ලබා දී තිබුණ නමුදු එම තත්ත්වය වළක්වා ගැනීමට ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව නඩු විභාගයේදී සඳහන් වුණා. එසේම ප්‍රහාරය හේතුවෙන් මනුෂ්‍ය ඝාතනයන් සිදුවිය හැකි බවට තොරතුරු මැනවින් දැන සිටියද එය වැළැක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව කරුණු දැක්වී තිබුණා. 2019 වසරේ අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරිදා දින උදෑසන ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි පල්ලි 3කට සහ කොළඹ පිහිටි සුකෝකුබෝගී හෝටල් 3කට ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වූ ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් එල්ල කළ බව ආරක්ෂක අංශ වාර්තා කර සිටියා. මීට අමතරව එදිනම දෙහිවල ප්‍රදේශයේ හෝටලයක සහ දෙමටගොඩ ප්‍රදේශයේ නිවාසයකද පිපිරීම් සිදු වූ බවයි පැවසුනේ. මෙම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 270කට අධික පිරිසක් මරණයට පත් වූ අතර තවත් 500කට අධික ප්‍රමාණයක් තුවාල ලැබුවා. සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස 1985 වසරේදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයට එක් වූ පූජිත් ජයසුන්දර එතැන් සිට ඔහු ශ්‍රී ලංකා පොලිස් සේවයේ විවිධ තනතුරු දරා තිබෙනවා. ඒ අනුව පොලිස්පති ධූරයට පත්වීමට පෙර ඔහු පොලිස් අධිකාරී ධූරයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූරයේ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ සේවය කොට තිබෙනවා. ඉන් අනතුරුව 2016 අප්‍රේල් 20 වන දින පූජිත් ජයසුන්දරව පොලිස්පති ධූරයට උසස් කරනු ලැබුවේ එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන විසිනුයි. කෙසේ හෝ පාස්කු ඉරිදින ප්‍රහාරයේ නඩුවටම අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට රුපියල් මිලියන 75ක වන්දියක්ද ගෙවීමට සිදු වූවා. පාස්කු ඉරිදින ප්‍රහාරය පිළිබඳව නඩුවට අමතරව විවිධ පුද්ගලයන්ට සාපරාධී බලහත්කාරය පෑම් සහ බියවැද්දීම් සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව විවිධ නඩු මින් පෙර ගොනු වී තිබෙනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අධ්‍යාපන කටයුතු වලින් අනතුරුව 1972 වසරේදී අධිකාරීලත් නිලධාරියෙක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයට එක් වී තිබෙනවා. නාවික හමුදාවෙන් විශ්‍රාම යන විට කමාන්ඩර් ධූරය දැරූ ඔහු ඉන්පසුව සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කර තිබුණා. කෙසේ හෝ 1994 වසරේදී ශ්‍රීමාව බණ්ඩාරනායක අගමැති ධූරයට පත්වීමෙන් අනතුරුව ඔහුව අගමැති ලේකම්වරයා ලෙසට පත් කෙරුණා. ඊට අමතරව ඔහු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා අධිකාරිය මහජන බැංකුව ස්වාධීන රූපවාහිනී සේවය ආයෝජන මණ්ඩල යන ආයතනවල සභාපති ධූරයන් වලද කටයුතු කර තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව 2018 සැප්තැම්බර් හේමසිරි ප්‍රනන්දු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස පත් කෙරෙනු අතර 2018 වසරේ දෙසැම්බර් 21 වනදා ඔහුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කිරීමටයි ජනපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබුණේ. ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් ප්‍රමාණය පිළිබඳව දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන අදහස් සහ සංඛ්‍යාලේඛන අතර විශාල පරතරයක් පවතින බව පැවසෙනවා. සංක්‍රමණිකයන් වැඩිවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නිවාස ප්‍රශ්නය ඇතුළු බොහෝ ගැටලු පැන නැගී තිබෙන බවයි විපක්ෂ සන්ධානය සහ වන් නේෂන් පක්ෂය අවධාරණය කරන්නේ. කෙසේ නමුත් සංඛ්‍යාලේඛනවලට අනුව ඔස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශීය සංක්‍රමණ ප්‍රමාණය මේ වන විට අඩකින් පමණ පහළ වැටී තිබෙන බව ඔස්ට්‍රේලියානු ආර්ථික සංවර්ධන කමිටුව පෙන්වා දෙනවා. කොවිඩ් වසංගතයෙන් පසු වාර්තාගත ලෙස ඉහළ ගිය ඔස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශීය සංක්‍රමණ ප්‍රමාණය මේ වන විට අඩකින් පමණ පහළ බැස ඇති බව ඔස්ට්‍රේලියානු ආර්ථික සංවර්ධන කමිටුව පෙන්වා දෙනවා. කමිටුවේ නවතම විශ්ලේෂණයන්ට අනුව 2023 සැප්තැම්බර් මාසයේ 5,55,800ක් ලෙසින් වාර්තා වූ සංක්‍රමණික සංඛ්‍යාව මේ වන විට 3,01,000ක් දක්වා පහත වැටී තිබෙනවා. එය 45% අඩුවීමක් බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. එමෙන්ම 2026-27 සහ 2027-28 මූල්‍ය වර්ෂයන් වන විට මෙම අගය 2,25,000ක් දක්වා තවදුරටත් පහත වැටෙන බවද කමිටුව අනාවැකි පළ කරනවා. මේ අතර විපක්ෂ සඳහන ප්‍රකාශ කරන්නේ තමන්ගේ රජයක් යටතේදී පසුගිය වසරේ දිකරන ලද නිවාස සංඛ්‍යාවට සමාන වන ලෙස ශුද්ධ සංක්‍රමණය සීමා කරන බවයි. එසේම දිගින් දිගටම සංක්‍රමණ විරෝධී අදහස් දක්වන වන් නේෂන් නායිකා පෝලින් හැන්සන් ප්‍රකාශ කර සිටියේ අධික සංක්‍රමණය ඔස්ට්‍රේලියාවේ ජාතික අනන්‍යතාවයට හානි කරන බැවින් ඔස්ට්‍රේලියාවට ඒක සංස්කෘතික සමාජයක් අවශ්‍ය බවයි. කෙසේ වෙතත් ආර්ථික සංවර්ධන කමිටුවේ ප්‍රධාන විධායක නිලධාරණිය පවසන්නේ දැනට පවතින දේශපාලනික කතිකාවත සහ සැබෑ දත්ත අතර පරතරයක් පවතින බවයි. ඒ අනුව සංක්‍රමණිකයන් අඩු කිරීම දේශපාලන පක්ෂ විසින් තම ප්‍රධාන මාතෘකාව කරගෙන තිබුණද දත්ත අනුව බලන විට දැනටමත් සංක්‍රමණික පැමිණීම් අඩුවීමින් පවතින බවයි ඇය පෙන්වා දෙන්නේ. ඔස්ට්‍රේලියා ස්ටේට් of මයිග්‍රේෂන් වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ප්‍රවාහන නිෂ්පාදන සහ වෘත්තීය සේවා ක්ෂේත්‍රයන්හි සිටින සේවකයන්ගෙන් 3/1ක්ම විදේශයන්හි උපත ලැබුවන් වනවා. එසේම 2050 වන විට ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සුරකුම් ක්ෂේත්‍රයට අතිරේකව අවශ්‍ය වන ලක්ෂ 4ක ශ්‍රම බලකායද දේශීයව සපයාගත නොහැකි වනු ඇති බවටයි අදාළ වාර්තාව පෙන්වා දෙන්නේ. ඔස්ට්‍රේලියාවේ ටැක්ස් සිස්ටම් එක ගැන හරියට දන්නේ නැතුව ඔයා නිකරුණේ සල්ලි නාස්ති කරගන්නවද? ඔයාගේ accounts ටික හරියට manage කරගන්න එන්න අපි ගාවට. Company and Individual Taxation, Payroll Setup and Admin, Bookkeeping, Business Registrations ඇතුළු සියලුම Financial and Accounting සේවාවන් දැන් එකම තැනකින්. නොදන්න තැන්වලට ගිහිල්ලා කාලයයි මුදලුයි නාස්ති කරගන්නේ නැතුව හරියටම වැඩේ කරගන්න මේ දැන්ම කෝල් කරන්න අපිට. SA Tax Consultants Private Limited ඔබේ විශ්වාසනීය මූල්‍ය උපදේශන සහකරු. වැඩි විස්තර සඳහා පිවිසෙන්න sataxconsultants.com.au වෙත. තමන්ගෙම කියලා සිහින නිවස මිලදී ගන්නද කල්පනාව? 5% ඩිපොසිට් එකකින් ඒ සිහිනය සැබෑ කරගන්න කතා කරන්න අපිට. J Finance සිහින මාලිගාවට පාර කියන තැන.
පසුගිය ෆෙඩරල් මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශන කළ මිලියනයකට අධික ඕස්ට්‍රේලියානුවන් හට දඩ පැනවීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. ඡන්දය ප්‍රකාශ නොකිරීම හේතුවෙන් ඩොලර් 20ක පරිපාලන දඩයක් හිමිවන අතර එය අධිකරණයට ගියහොත් ඩොලර් 330ක දඩයක් වන බවයි කොමිසම පවසන්නේ. කෙසේ නමුත් පිළිගත හැකි හේතු මත ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ පුද්ගලයන්ව දඩ ගෙවීමෙන් නිදහස් කර තිබෙන බවද කොමිසම සඳහන් කරනවා. පසුගිය වසරේ පැවැත්වුණු ෆෙඩරල් මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අපොහොසත් වූ දහස් ගණනක් වූ ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඩොලර් මිලියන 4කට අධික දඩ මුදලක් අය කරගෙන තිබෙන බව ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කරනවා. ඔස්ට්‍රේලියානු නීතියට අනුව ලියාපදිංචි වී සිටින සියලුම වැඩිහිටි පුරවැසියන් මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වන අතර පසුගිය මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ පිරිසෙන් 90%ක් පමණ ඡන්දය භාවිතා කර තිබෙනවා. කෙසේ වෙතත් ඡන්දය ප්‍රකාශ නොකළ මිලියනයකට අධික පිරිස වෙත ඒ සම්බන්ධ නිල දැනුම් දීම් නිකුත් කිරීමටයි කොමිසම පියවරගෙන තිබෙන්නේ. මෙලෙස ඡන්දය ප්‍රකාශ නොකරන පුද්ගලයන්ට ඩොලර් 20ක පරිපාලන දඩමුදලක් පැනවෙන අතර අදාළ කරුණු අධිකරණයට යොමු වුවහොත් ඩොලර් 330ක් දක්වා වූ දඩමුදලක් අයවීමේ හැකියාවක් පවතින බවද කොමිසම ප්‍රකාශ කරනවා. පසුගිය මැයි මාසය වන විට පුද්ගලයන් 2,07,000ක් අදාළ ඩොලර් 20ක පරිපාලන දඩය ගෙවීමට පියවරගෙන ඇති අතර ඒ හරහා එකතු වූ සමස්ත මුදල ඩොලර් මිලියන 4.15ක් වන බවයි පැවසෙන්නේ. මෙම මුදල් සියල්ල ෆෙඩරල් රජයේ ඒකාබද්ධ අරමුදල වෙත බැර කළ බව කොමිසම පවසනවා. මේ අතර පිළිගත හැකි හේතු ඉදිරිපත් කිරීම හේතුවෙන් පුද්ගලයන් 2,50,000කට වැඩි පිරිසකට දඩගෙවීමෙන් නිදහස හිමිව තිබෙන අතර 7,10,000ක පමණ පිරිසක් අදාළ දැනුම් දීම් වලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවයි කොමිසම ප්‍රකාශ කරන්නේ. මෙලෙස ප්‍රතිචාරන් දක්වීමට පදිංචිය වෙනස්වීම් වැනි ප්‍රායෝගික හේතු බලපා හැකි අතර නිසි හේතුවක් නොදක්වන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරනවා. තම වාර්ෂික බදු වාර්තා ගොනු කිරීමේදී AI මෙවලම් ඔස්සේ සහාය ලබා ගැනීමෙන් වළකින ලෙසට ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් අනතුරු හඟවනවා. එසේම සමාජ මාධ්‍ය ඔස්සේ බදු සම්බන්ධයෙන් උපදෙස් දෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ නොමග යවන සුළු උපදෙස්ද අනුගමනය කිරීමෙන් වළකින ලෙසටයි බලධාරීන් අවධාරණය කරන්නේ. ඒ වෙනුවට මයිටැක් සේවාව හෝ ලියාපදිංචි බදු නියෝජිතයෙකුගේ සහාය ලබා ගන්නා ලෙසටද ඔවුන් උපදෙස් ලබා දෙනවා. මිලියන ගණනක ඕස්ට්‍රේලියානුවන් තම වාර්ෂික බදු වාර්තා ගොනු කිරීමට සූදානම් වන මෙම කාලයේදී AI මෙවලම්වල හෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ උපදෙස් මත පදනම්ව බදු වාර්තා ගොනු නොකරන ලෙසට ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය අනතුරු හඟවනවා. විශේෂයෙන්ම කේවල සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටයි මෙම අනතුරු හැඟවීම් අදාළ වන බව පැවසෙන්නේ. ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ පද්ධතිය වෙත මේ වන විට දත්ත මිලියන 100කට අධික ප්‍රමාණයක් සපයා ඇතුළත් කර ඇති බව බදු කාර්යාලය ප්‍රකාශ කරනවා. ඒ අනුව බොහෝ බදු ගෙවන්නන්ට පද්ධතිය මගින්ම පුරවාදී තිබෙන බදු වාර්තා සමාලෝචනය කර මයිටැක්ස් පර්යන්තය හෝ ලියාපදිංචි බදු නියෝජිතවරයෙකු හරහා තම බදු වාර්තා පහසුවෙන් ඉදිරිපත් කිරීමට හැකිවන බවයි කාර්යාලය පවසන්නේ. එබැවින් ChatGPT, Cloud, Gemini වැනි AI මෙවලම් වලින් අසා දැනගැනීමෙන් හෝ සමාජ මාධ්‍ය ඉන්ෆ්ලුවන්ස්ලාගෙන් නොමග යවන සුළු උපදෙස් අනුගමනය කිරීමකින් තොරව නිල බදු වෙබ් අඩවියෙන් හෝ ලියාපදිංචි බදු නියෝජිතයෙකුගෙන් සේවය ලබා ගන්නා ලෙසට බලධාරීන් ඉල්ලා සිටිනවා. එසේම යම් හේකින් ඔබගේ බදු වාර්තාවේ වැරැද්දක් සිදු වුවහොත් එය සංශෝධනය කිරීමට පහසුකම් පවතින බවද ඔවුන් පෙන්වා දෙනවා. තමන් විසින්ම බදු වාර්තා ගොනු කරන අයට ඔක්තෝබර් 31 වෙනිදා දක්වා කාලය පවතින අතර ලියාපදිංචි බදු නියෝජිතයෙකු භාවිතා කරන්නේ නම් ඊට වඩා වැඩි කාලයක් හිමි වන බවයි සඳහන් වන්නේ. අඩු ආදායම්ලාභී ඕස්ට්‍රේලියානුවන් හට ගිණුම් සඳහා අයවන ගාස්තුවලින් සහන ලැබිය යුතු බවට වන තීන්දුවක් ඕස්ට්‍රේලියාවේ තරගකාරීත්ව සහ පාරිභෝගික කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. එහිදී මූල්‍ය පීඩනයට හසු වී සිටින අඩු ආදායම්ලාභීන්ව ස්වයංක්‍රීයවම මූලික මට්ටමේ ගිණුම් වෙත යොමු කළ යුතු බවයි කොමිසම පවසන්නේ. ඒ අනුව තමන්ගේ පාරිභෝගිකයන් මිලියන 1.5කට පමණ මෙම සහනය ලබා දීමටද කොමන්වෙල්ත් බැංකුව එකඟ වී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ විශාලතම බැංකුව වන කොමන්වෙල්ත් බැංකුව විසින් මූල්‍ය අභියෝගවලට මුහුණ දෙන මිලියන 1.5ක් වන පාරිභෝගිකයන් ප්‍රමාණයක් ගාස්තු රහිත ගිණුම් වෙත ස්වයංක්‍රීයව අනුයුක්ත කිරීමට එකඟ වී තිබෙනවා.
ඒ මූල්‍ය පීඩනයෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන් වෙනුවෙන් ප්‍රධාන බැංකු ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරන ලෙසට ඔස්ට්‍රේලියාවේ තරඟකාරීත්ව සහ පාරිභෝගික කොමිෂන් සභාව විසින් ලබා දුන් වැදගත් තීන්දුවකට පසුවයි. මෙම තීරණය අනුව සුදුසුකම් ලබන පාරිභෝගිකයන්ව මූලික මට්ටමේ ගිණුම් වෙත යොමු කරන අතර එම ගිණුම් සඳහා පවත්වාගෙන යාමේ ගාස්තු අය නොකරන බවටයි බැංකුව පවසන්නේ. එමෙන්ම ස්ථාවර හරනියෝග ඩෙබිට් කාඩ් ගෙවීම් පහසුකම් සහ සීමාවකින් තොර දේශීය මුදල් ගනුදෙනු පහසුකම්ද මෙම ගාස්තු රහිත ගිණුම් සඳහා හිමිවන බව කොමන්වෙල්ත් බැංකුව පෙන්වා දෙනවා. ඔස්ට්‍රේලියානු බැංකු සංගමය යටතේ පවතින බැංකු විසින් ගාස්තු රහිත ගිණුම් සඳහා සුදුසුකම් ලබන පාරිභෝගිකයන් සක්‍රියව හඳුනා ගනිමින් ඔවුන්ට සහන ලබා දීමට කටයුතු කළ යුතු බවට පාරිභෝගික කොමිසම නියෝග නිකුත් කර තිබුණා. කෙසේ නමුත් 2025 වසරේදී කොමන්වෙල්ත් බැංකුව උත්සාහ කළේ පාරිභෝගිකයන් ස්වයංක්‍රීයව ගාස්තු රහිත ගිණුම් වෙත මාරු නොකර ඔවුන් එම විකල්පය කැමැත්තෙන් ඉල්ලා සිටින්නේ නම් පමණක් එය ක්‍රියාත්මක කිරීමටයි. එසේම ඩොලර් එකක මාසික ගාස්තුවක් සහිත නව ගිණුමක් හඳුන්වා දීමටද ඔවුන් කටයුතු කර තිබුණා. කෙසේ නමුත් කොමිසමේ අවසන් තීන්දුව මගින් එම යෝජනා සියල්ල ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඒ අනුව ආර්ථික අපහසුතා ඇති පාරිභෝගිකයන්ට අනිවාර්යෙන්ම ගාස්තු රහිත පහසුකම් සැලසීමට කටයුතු කරන ලෙසයි ඔස්ට්‍රේලියාවේ බැංකුවලට කොමිසම නියෝග කරන්නේ. කොමිසම සිදු කළ විමර්ශනයකදී හෙළි වී තිබෙන්නේ 1,50,000කට වැඩි අඩු ආදායම්ලාභී ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අවම ගාස්තු ගිණුම් සඳහා සුදුසුකම් ලබා තිබියදීත් ඉහළ ගාස්තු සහිත ගිණුම් පවත්වාගෙන යාමට සිදුවීම නිසා ඔවුන් මාස 12ක් ඇතුළත ඩොලර් මිලියන 6ක ගාස්තු ගෙවා ඇති බවයි. ඇමරිකාවේ හිටපු ප්‍රධානතම සෞඛ්‍ය නිලධාරියෙකු වන වෛද්‍ය ඇන්ටනි ෆෞචීට එරෙහිව මෙවන විට විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අදාළ වෛද්‍යවරයා විසින් COVID-19 වසංගතය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු වසන් කරමින් ජනතාව නොමගියූ බවටයි චෝදනා එල්ල වී තිබෙන්නේ. මේ අතර කොවිඩ් වෛරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතරද මත ගැටුම් පවතිනවා. COVID-19 වසංගත සමයේදී අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ බවට සහ සත්‍ය තොරතුරු මහජනතාවගෙන් වසන් කළ බවට චෝදනා කරමින් ඇමරිකාවේ හිටපු ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය නිලධාරියෙකු හට එරෙහිව ඇමරිකානු සෙඩන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කෙසේ නමුත් COVID-19 වෛරසයේ මූලාරම්භය පිළිබඳව සෙනෙට් සභාව සිදු කළ ප්‍රශ්න කිරීම හමුවේ අදාළ වෛද්‍යවරයා පිළිතුරු දීම ප්‍රතික්ෂේප කර ඇති බවයි පැවසෙන්නේ. තමන් ලබා දෙන පිළිතුරු පරස්පර විරෝධී බව පවසමින් අසත්‍ය චෝදනා මත තමන්ව වැරදිකරුවෙකු කිරීමට පරීක්ෂණ කණ්ඩායම උත්සාහ කරන බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා. මෙම චෝදනා එල්ල වී තිබෙන්නේ ඇමරිකාවේ හිටපු සෞඛ්‍ය නිලධාරියෙකු වන වෛද්‍ය ඇන්ටනි ෆෞචිට එරෙහිවයි. මෙම විමර්ශනයේ ප්‍රධානත්වය දරනු ලබන්නේ රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභාපතියෙකු වන රැන්ඩි පෝල් විසින් වන අතර ඔහු පෞද්ගලික වෛරයක් හේතුවෙන් තමන්ට එරෙහිව කටයුතු කරන බවට වෛද්‍ය ෆෞචි චෝදනා කරනවා. කොවිඩ් වසංගතයේ බියකරු බව පිළිබඳව මහජනතාවට අසත්‍ය පැවසීම සහ තොරතුරු සැඟවීම සම්බන්ධයෙන් රිපබ්ලිකන් පක්ෂය දිගු කලක් තිස්සේ වෛද්‍ය ෆෞචීට චෝදනා එල්ල කරන අතර ඔහු දිගින් දිගටම එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා. මේ අතර කොවිඩ් වෛරසය චීනයේ වූහානි විද්‍යාගාරයකින් පිට වූවක් බව තමන් මුල සිටම ප්‍රකාශ කළ බව පවසමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ද අදාළ වෛද්‍යවරයාව සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය කරන්නට යෙදුණා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් අවධාරණය කරන්නේ කොවිඩ් වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට ස්වාභාවිකව පැතිරුණු බවට සාක්ෂි පවතින බවයි. කෙසේ වෙතත් එල්ල වී ඇති චෝදනා මත වෛද්‍ය ඇන්ටනි ෆෞචිට එරෙහිව විධිමත් විමර්ශන ඉදිරියටත් ක්‍රියාත්මක වන බවයි ඇමරිකානු ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාව සඳහා මූල්‍ය සහයක් ලබා දීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබෙනවා. මැද පෙරදිග යුද ගැටුම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහායි මෙම මූල්‍ය සහය අනුමත වී තිබෙන්නේ. මේ ඔස්සේ ශ්‍රී ලංකාවේ වෙළඳ පද්ධති ආයෝජන අපනයන මෙන්ම සුළු සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත ප්‍රතිසංස්කරණය කිරීමද අරමුණ වන බව බැංකුව පවසනවා. මැද පෙරදිග කලාපේ උණුසුම හේතුවෙන් ගෝලීය ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය සහයක් ලබා දීමටයි ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබෙන්නේ. මෙම මූල්‍ය ආධාරය ශ්‍රී ලංකාවේ වෙළඳාම සහ කර්මාන්ත සංවර්ධනය ඉලක්ක කරගත් ප්‍රතිපත්තිමය ණය වැඩසටහනක් යටතේ ලබා දීමට නියමිත බව බැංකුව ප්‍රකාශ කරනවා. ඒ අතරින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් මැද පෙරදිග අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති ආර්ථික පීඩනය අවම කිරීම සඳහා අතිරේක මූල්‍ය සහායක් ලෙසයි වෙන් කර තිබෙන්නේ. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ ලෝකයේ වෙනත් කලාපයක පවතින ගැටුමක් හේතුවෙන් ලෝකයේ කිසිදු රටක කිසිදු පවුලක් තවදුරටත් දරිද්‍රතාවයට ඇද වැටිය යුතු නොවන බවයි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ රැකියා අවස්ථා පුළුල් කිරීම, නව ආයෝජනයන් ආකර්ෂණය කර ගැනීම සහ වෙළඳාම ප්‍රවර්ධනය කිරීම මෙම ආධාර වැඩසටහනේ ප්‍රධාන අරමුණු බවද ඔහු පෙන්වා දෙනවා. මෙම මූල්‍ය සහාය යටතේ ශ්‍රී ලංකාවේ වෙළඳ පද්ධති නවීකරණය කිරීම, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අතර තරඟකාරීත්වය ඉහළ නැංවීම, ආර්ථික කලාප වෙත ආයෝජන ගෙන්වා ගැනීම සහ අපනයන වර්ධනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කිරීමටද නියමිතව තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙන්නේ මෙම ප්‍රතිසංස්කරණ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේ බාහිර කරුණු හේතුවෙන් ඇතිවිය හැකි කම්පනයන්ටද වඩාත් හොඳින් මුහුණ දීමේ හැකියාවක් ලැබෙනු ඇති බවයි. ඒ සමගින් මැක්ස් TV රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වනවා. නිරතුරුවම අලුත් වන පුවත් සමගින් යාවත් කාලීන වන්න රැඳෙන්න මැක්ස් TV, මැක්ස් රේඩියෝ සමාජ මාධ්‍ය සමගින් සුබ රාත්‍රියක්.